Rohara. 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 කටු බඳුරු අස්සෙන් තමයි පාර වැටිලා තියෙන්නේ. ඉතින් මම දැන් ආව අන්දේවාල කියන තැන ගාවට. මිනිස්සු කැලෙන් එකතු කරගෙන එන මුවාන් ගෝණන් එහා මෙතෙන්ට පූජා කරනවා. ඉතින් මම එතන ගිහිල්ලා පෙන්නන්නම් කතා කරන්න බැරි වෙයි එතන මොකද දේවාලයක් නිසා ගිහිල්ලා බලන්න. මේ වෙදකම කියන එක අපේ හෙළ වෙදකම. ඒ කියන්නේ බුද්ධ ශක්තිය පාවිච්චි කරලා අපි රාවණා පරපුරේ මිනිස්සු. හරිද? අපිට පුළුවන් ඕනෑම ලෙඩක් සුව කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක උපයෝගී කරගෙන තමයි දැන් මේකට එන අපේ ළමයි සහෝදරයෝ, ඒ වගේම සිංහල ඒ සියලුම දෙනා වෙනුවෙන් ඕනෑම වෙලාවක කතා කරොත් කොමක් වේදනාවක් තියෙනවා කියලා ඒ වෙලාවේ මම මේ දවස් ටිකේ ඉන්නවා අතරගම අවටම තමයි ඉන්නේ. ඉතින් ඕනම කෙනෙකුට මේ වේදනාව සම්මත කරලා ලෙඩේ නිට්ටාවට සුව කරලා දෙන්න හැකියාව තියෙනවා. දැනටමත් එහෙම හිතන්නේ කීප කරලා ප්‍රතිඵල ගත්තා ඒ බලන්න විශේෂයෙන් අපේ නඩේ ඉන්නවනේ. ඔව් ඔව්. ඇත්තරම මමත් දැනුවත්ව ඉතින් මොකද මමත් ඊයේ වෙනනේ හිටි සෑහෙන දෙනෙක්ට මේ උපකාරය කරා මේ අයියා. ඉතින් ඇත්තරම ඒකට රෙස්පෙක්ට් කරන්න ඕනේ. thank you. ඉතින් දිගටම මේ වගේ දේවල් කරන්න. ඒ විතරක් නෙවෙයි අයියාගේ YouTube channel එකක් තියෙනවා. ඒකත් කියන්න. අපි පාදයාත්‍රා සම්බන්ධයෙන් ඒ වගේම වෙදකම් සම්බන්ධයෙන් බලන්න පුළුවන් තුෂාරිසා බ්ලොග් කියලා තියෙනවා. සර්ච් කරලා ඒකේ තියෙනවා සියලුම වීඩියෝ අපේ සතුරු මල්ලි. ඉතින් අපිත් එක්ක ඉන්න හැමදාම ඉන්න සහෝදරයෙක්. ඉතින් මේ පාර අපිත් එක්ක එකතු වෙලා පාදයාත්‍රාවේ යන්න ආවා. ඉතින් ගොඩක් වටිනවා. ඉතින් හොඳ ගමනක දැන් අද අපි වරහන්. ඉතින් හෙට දවසේ ජාති කතර වෙන පුදුම යන බලාපොරොත්තු වෙනවා. සියලුම දෙනාට අතරගම් දෙය හම්බුනේ පීඩ ආරක්ෂා ලැබේවා. ඉතින් good morning හැමෝටම. ඉතින් ඊයරෑ නම් වීඩියෝ මොකුත් කරගන්න බැරි වුණා. මොකද ඇවිල්ලා හැම කාලා බීලා හිදාගත්ත ගොඩක් දේවල් පෙන්වන්න තිබ්බේ නෑ. ඒක නිසා මේ කාලා හැම නිදාගත්තා. ඉතින් වෙන්න අපි හිටපු තැන ආනන්ද අයියා තාම වැඩ පැක් එක ලෑස්ති කරනවා. මෙන්න මේ පැත්තේ ඔය අයියා කෑම හදනවා. ඉතින් මොනවද අයියා උදේට කන්න දින්න බිල්? මාළු මිරිස් සමග අල තියෙනවා. අල දෙවල් දාලා පරිප්පුවක් හැදිලා තියෙනවා. බත් එක හදලා ඉවරයි නේද? අපේ ඉතින් මේ දවස් ටිකේම කෑම වලට අනුග්‍රහය දක්වන්නේ අපේ සුදු අයියා තමයි. ඉතින් ගොඩක් ස්තුති වෙන්න ඕනේ. මොකද ඇත්තටම රසට කෑම ටික හදනවා. නියමයි. මෙන්න මේ පැත්තේ බත් එක ලෑස්ති කරලා තියෙන්නේ. ඔන්න උදේට කැකුළු හාල් ටිකක් තියෙනවා. ඉතින් අර මං ඔයාලට ඊයේ පෙන්වුවානේ ලස්සන තනකොළ පිට්ටනියක් වගේ එකක් තියෙනවා කියලා. මම දැන් ඒක පෙන්වන්න යන්න. උදේ මේ හිරු රශ්මියත් එක්ක මාර ලස්සනකට ඇති කෙටි. මෙන්න මේ පැත්තෙන් තමයි ඉර අපිට පේනවා උදා වෙලා තියෙනවා. කලපුවත් ඉස්සරහා තියෙනවා. බලමු ගිහිල්ලා. ඒ පැත්තට. ඉතින් ඔන්න මම දැන් ආවා එතෙන්ට බලන්න. මෙන්න මේ පැත්තේ මට පේන දර්ශන. එන්න.
කොච්චර ලස්සනද කියලා බලන්න. තනින් තනින් යෝධ පළු ගස් තියෙනවා. ඒ පළු ගස් අතරින් ලස්සන තන පිට්ටනියක් තියෙනවා. ඇත්තටම මේවා නිකන් අර කප්පාදු කරලා වගේ ඒ තරම් ලස්සනට තියෙනවා. මේ බලන්න තනකොළ ටික මේ අර සත්තු නිතරම ගැවසෙන නිසා සහ කුළුමී හරක් ඒ වගේ අර තනකොළ කන සත්තු ඉන්න නිසා මාරම ලස්සනයි. ඉතින් අන්න අර පැත්තෙන් මට ඈතින් වෙනවා කලපුව. ඉතින් අර ලොකු ගස් විතරයි තියෙන, පොඩි ගස් මොකුත් නැහැ. ඒක නිසා මාර ලස්සනයි. ඉතින් ඊයේ ගොඩක් වෙලාවට මේ කලපුවට එන ඇති සත්තු වතුර බොන්න හැම. ඉතින් ඊයේ රැත් එන්නේ නැති අලි ළඟටම ආවා කියලා කිව්වා. ඉතින් කොහොම හරි මොකද ඊයේ නේ අපි මේකේ පළවෙනි දවස. ඉතින් ඒක නිසා සත්තුන්ටත් පොඩ්ඩක් හුරු නැහැ. ඉතින් තව ඉස්සරහට සති දෙකක විතර දවස් 13ක තව කට්ටිය එනවා. ඉතින් එතකොට මේ පැතිවලට ගොඩක් සත්තු වෙන එක අඩුයි. කොහොම හරි මේ පැතිවලට සෑහෙන්න මිනිසුන්ට එන්න හම්බෙන chance එක අඩුයි. පේනවා ඇති මාර ලස්සනයි මෙන්න මේ පැත්ත. ඉතින් අපිට මේ සති දෙකේදී විතරයි මේ ටිකට එන්න හම්බෙන්නේ. ඉතින් ගොඩක් මේ ටිකේ තියෙන මේ දර්ශනය දැක ගන්න හම්බෙන්නේ සීමිත කට්ටියකට විතරයි. අන්න අර හරිය කලපේ කට්ටිය මම හිතන්නේ තාම නානවා. ඉතින් අපි යමු ආය පාරක් අපේ ටෙන්ට් එක තියෙන තැනට. එතන අපේ උදේ කෑම ටික ලෑස්ති වෙනවා. ඒව ටික ලෑස්ති වෙලා කාලා අද අපි පිටත් වෙනවා වරහනට. ඉතින් අද අපේ රාත්‍රී නවතන තමයි වරහන. ඉතින් මේ මෙතන තියෙනවා යෝධ පළුව. පේන ඇති. ඉතින් ඔය පළු ගස්වල ගෙඩි කන්න එහෙම වලස්සු එහෙම සෑහෙන කැමති. ඉතින් අපි මේ නැති දවස්වලට ඉතින් මේවා ඒගොල්ලොන්ගේ රජදහන් තමයි. පේන ඇති. පුදුම ලස්සනක් තියෙන්නේ මෙතෙන් යනකොට. තව දෙයක්. ලින්ක් 3 පෙන්වන්න බැරි වුණා නේ. ඉතින් මම ලින්ක් 3 ඉස්සරහට පෙන්වන්නම් ගිහිල්ලා. මේ තැනට ලින්ක් 3 කියන්න හේතුව ඒ ලින්ක් 3ක් තියෙනවා. ඒක නිසා තමයි ලින්ක් 3 නවා තැන කියලා එතෙන්ද හඳුන්වන්නේ. මෙතන හඳුන්වන්නේ. ඉස්සරහට මෙන්න මේ පැත්තට. ඉතින් ඔන්න දැන් ආවා ලින්ක් 3 කියන තැනට. කියන්නේ ලින්ක් 3 තියෙන තැනට ආවා. මෙන්න මෙතන තමයි ඔය ලින්ක් 3 කියන තැන තියෙන්නේ. ඒ කියන්නේ ලින්ක් 3 තියෙන්නේ. එතන එකක් තියෙනවා, අතන එකක් තියෙනවා. අන්න අර පැත්තට එන්න තව එකක් තියෙනවා. ඉතින් ලින්ක් දෙකයිනේ. ඊටු එක්ක ඔය තියෙන්නේ. තව ලින්ක් තියෙන්න ඕන කොහේ හරි. මෙන්න මෙතන තමයි ලින්ක් 3 දැන්. වෙන සැරවල මම වෙන අයගේ වීඩියෝ වල නම් දකින්නකොට තිබුණේ ඔය ලින්ක් 3 ඔය හරියේ මේ වතුර එහෙම වෙන තිබ්බේ නැහැ. දැන් අර මේ පැත්තේ මම හිතන්නේ දැන් වැහැලා නිසා වෙන්න ඕනේ මේ අර වතුර ටිකක් පිරීලා එතනත්. අන්න අර පැත්තෙන් ඉර උදාව සිද්ධ වෙනවා. තාම වෙලාව 6:00යි. පේනවද? ඉතින් කට්ටිය දැන් යන්න ලෑස්ති වෙනවා. දැන් ගොඩක් අඩුවෙන් තමයි අඩු පිරිසක් තමයි ඉන්නේ රැඳිලා මේ පැත්තේ. ඉතින් කොහොම හරි ඔය විදිහට තමයි දැන් අද දවසේ සිද්ධිය වෙන්නේ. අද ගොඩක් අය උදේම පිටත් වෙනවා. මොකද මේ තව අද දවසේ ගොඩක් දුර යන්න තියෙනවා. ඒක නිසා සමහර අය නතර යනවා කිව්වා මේ තොටුපොළ කියලා තියෙනවා තැනක් මැණික්ගඟේ. ඉතින් එතන අපි එතනත් පාස් කරගෙන යනවා. කොහොම හරි ඉතින් විදිහට තමයි අද වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ. ඉතින් පේන ඇති දැන් තනිකර හිස් භූමියක් වගේ වෙලා තියෙන්නේ. ඊයේ හැම නෙවෙයි සෑහෙන කට්ටිය හිටියා. ඉතින් ඇවිල් කට්ටිය හැම උදේම යනවා යාලා. මොකද යාලා දන්නවනේ හරියට කොහොමද යන්න ඕනේ ටෙක්නික් එක කියලා. අපි ඉතින් ගත්තාම දුවගෙන යනවා. අති දාගෙන හැක් වෙලා එහෙම. යාලා ඒ වුණාට හරි ටෙක්නික් එකට යන්නේ. උදේ පුළුවන් තරම් දුරක් ගිහිල්ලා ඊට පස්සේ ඊටු ටික
හිමීට යනවා දවල් කාලයේදී. ඔය විදිහට තමයි ඉතින් මෙන්න මෙතන තියෙන වතුර ගෙන ආපු ට්‍රැක්ටර්. ඉතින් ඇත්තරම මතක් කරන්න ඕන එක සෑහෙන මේ දෙයක් එහෙම වතුර ගෙනල්ලා බෙදෙන එක. නැත්තම් මේ වෙලාවේදී මොන දේ තිබ්බත් වැඩක් නැහැ වතුර නැතුව. කන්න නැතුව ඉන්න පුළුවන්, වතුර නැතුව නම් ඉන්න බෑ. එහෙම දෙයක් තියෙනවා ඉතින්. මේ කොහොම හරි එහෙමයි. එන ඉස්සරහට හම්බෙමු. තව ටිකකින් අපි පිටත් වෙන්න. ඒ වෙලාවට වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් මම දැන් ආව අන්දේවාලේ කියන තැන ගාවට. ඉතින් මිනිස්සු කැලෙන් එකතු කරගෙන එන ගෝණන් එහෙම මෙතෙන්ට පූජා කරනවා. ඉතින් මම එතන ගිහිල්ලා පෙන්නන්නම්. කතා කරන්න බැරි වෙයි එතන. මොකද දේවාලයක් නිසා මම ගිහිල්ලා පේනවද මිනිස්සු එකතු කරගෙන එන අං මෙතන කට්ටිය තියලා තියෙනවා. අන්න ඒක තමයි අනුන් දේවාලය කියන්නේ. ඉතින් කොහොමද හැමෝටම මම දැන් ගමන පටන් ගත්තේ 7:50ට. ඊට පස්සේ 8:50 වෙනකන් ආවා. ඇවිල්ලා මම මග ටිකක් හිටියා. දැන් පැය භාගයක් විතර මම මෙතන ඉන්නවා. මේ අපේ අනිත් කට්ටිය තාම නැහැ. ඉතින් දැන් වෙලාව 9:20යි. 8:50 වෙද්දි මම මෙතන ආවා. මම කිව්වා කට්ටියක් එනවා කියලා. තාම නෑ. ඒ කිව්වෙත් විනාඩි 15ක විතර කලින්. මම හිතන්නේ එයාලා ආයෙ පාරක් රිස්ට් එකක් ගත්තත් දන්නේ නැහැ. දැන් ඉතින් මම ලෑස්ති උනේ ආයෙ යන්න කියලා. ඉතින් කියන්න ඕනේ මේ බෑග් එකේ පටි දෙකක් කැඩුනා. එන්න 8:10ට විතර පටි එකක් කැඩුනේ. ඊට පස්සේ අනිත් පටියත් පිපුරුවා. ඉතින් මං කරපු වැඩේ මෙන්න මේ කෑලි දෙක කපලා අයින් කරලා මේ දෙක ගැට ගහගත්තා මෙන්න මේ විදිහට. මොකද මේ අර විදිහට යන්න අමාරුයි. මොකද එකක් කැඩුන ගමන් අනිත් එක කැඩුනා. මොකද ඒක අනිත් එකට බර ගොඩක් කැටෙනවනේ. කැඩිච්ච එක හොඳට තියෙන එකට ඒකත් පිපුරුවා. ඉතින් ඊට පස්සේ කෑලි දෙක අයින් කරලා මම ඒක ගැට ගහගත්තා. ඉතින් දැන් කටුපිලාරට තව කිලෝමීටර් 12ක් තියෙනවා කිව්වා. මම දැන් කිලෝමීටර් 5ක් විතර තමයි අවිලා තියෙන්නේ. තාම වෙන පාටකුත් නෑ. ඒකින්ද යන්න කියලා තමයි බැලුවේ. දැන් ඉස්සරහට ගිහලා හම්බ වෙනවා. ඉතින් මේකේ පාරවල් අලුතෙන් මේ ඩෝසර් වලින් හරි මොනවාකින් හරි කපලා තියෙනවා. කපලා පස් දාලා පුරවලා තියෙනවා. මේ කට්ටියට යන්න ලේසි නිසා. අනික නිතර වාර ට්‍රැක්ටර් එහෙම යන නිසා මේ පාරක් තියෙන්න ඕනනේ. ඉතින් ඒවා නිසා මම හිතන්නේ පාරක් හදලා තියන්නේ මේ. දැන් එනවාදී දාලා පුරවලා වගේ තියෙන්නේ. දැන් ටිකක් කරා උසගස් අඩුයි උඩ. සාමාන්‍යයෙන් අඩි 10ක් විතර තමයි ගස්වල උස තියෙන්නේ. මේ අනික එහෙම ගස් නැති නිසා හේවණක් උනත් හොයාගන්න අමාරුයි. සෑහෙන අමාරුයි. තව දැන් තියෙන්නේ. ඉතින් ගොඩක් අය අවසර වෙන්න කලින් පුළුවන් තරම් දුරක් ඉස්සරහට යනවා. මොකද දවල් වුණාම අවසර වැඩි. එතකොට යා ගන්න අමාරුයි. ඒක නිසා මේ පැත්තට තමයි යන්න තියෙන්නේ. වෙනවද පාර. අපි යන ඉස්සරහට ගිහලාම ඉතින් ඔන්න අපි ආව දැන් කටුපිල ආර දන්සල ළඟට. ඉතින් මෙන්න මේ ඉස්සරහින් පේනවා කටුපිල ආර දන්සල. ඉතින් දැන් වෙලාව 11යි. ටිකක් විනාඩි 5ක් විතර නතර වෙලා ඉඳලා ආය ආවා. එක දිගටම එන්න. මොකද මෙතෙන් ආවනම් කාලා යන්න ඕනේ. ඉතින් ගමනේ දුරෙන් එතකොට අර එන මහන්සියයි ඔක්කොම අඩු වෙනවා. ඉතින් ඒක නිසා මෙතෙන් එන එක සෑහෙන හොඳයි.
කටුපිලාර දන්සල කියන්නේ. ඉතින් මේ දන්සල දෙන්නේ ශ්‍රී දළදා මාලිගාවෙන්. ඉතින් සෑහෙන ලොකු දෙයක්. මොකද මේක මේ තවත් දුරම කොටස මේ පාද යාත්‍රාවේදී අපිට එක දවසකදී යන්න තියෙන. ඉතින් ඒ දුර කොටසේ මේ වගේ මැද තැනක මේ දන්සලක් තියෙන එක සෑහෙන වටිනවා. අපිට මම හිතන්නේ අද දවස් ඉවර කරන්න කිලෝමීටර් තව 10ක් විතර යන්න තියෙනවා. ඉතින් මේ දන්සල තියෙන එක සෑහෙන හොඳ දෙයක්. මෙන්න තියෙනවා දන්සල මට කෑම වල සුවඳක් එනවා. ඉතින් ගිහිල්ලා ටිකක් ඉඳලා කෑම එක කන ගමන් හම්බෙමු. මෙන්න අපිට මෙතන ඉස්සරහා බලා ගන්න පුළුවන් කඩොලාන. මේ තමයි මෙතන මේ තියෙන කඩොලාන කියන ඉතින් එහෙනම් තාඩිකි හම්බෙමු. ඉතින් මට මගදී එනකොට හම්බුණා ටිකක් පරණ යාළුවෙක් එක්ක. බලන්න දැකලා අඳුර ගන්න පුළුවන්ද කියලා. හායි. දුලාංජන අයියා කරගස්තන්න වීඩියෝ එක බලවනම් ඒක ඉන්නවා මෙයා. ඉතින් දුලාංජන අයියත් අපිත් එක්ක මේ දවස් පළවෙනි දවසේ දැන් ආවා. තනින් තනදී හම්බුණා. ඉතින් එයා නම් දවස් 4ක් නේද? නයිට් 4ක් ඉන්නවා ගෝනේ. එයා නයිට් 4යි. ඉතින් අපි නයිට් 3යි ඉන්නේ. අද අපි යනවා වරහනට. ඔයාලා කොහෙටද යන්නේ? ඔව් ඊට කලින් තොටුපළ කියලා දෙනවා. එතන තමයි මෙයා යනවා කිව්වේ. ඉතින් දවඩියක් ලා ඉඳලා අපි ටික කාලා යන්න විතරක් වෙනවා. එහෙනම් හම්බෙමු ඉස්සරහට. ඉතින් ඔන්න දැන් කටුපිලාරේ දන්සලෙන් කන්න කියලා තමයි යන්නේ. මේ ටිකාන අරගෙන. අපේ බෙදාගත්තා. දැන් ගන්න තමයි හම්බෙමු කාලා ටික වෙලා කින්න යනවා අනිත් අය එනකන්. මේ ඊට පස්සේ තමයි යන්න වෙන්නේ. මොකද මේ නැත්තම් ગેප් එක වැඩි. තව කිලෝමීටර් 8ක් විතර තියනවලු වද නවතින තැනට යන්න. අර වෙලාව වහම යත් එක්ක යන්න කියලා තමයි බැලුවේ. එහෙනම් කාලේල හම්බෙමු. එන්න යත් කනවා. behind the scenes බලා ගන්න පුළුවන් මෙයාගේ හරිද? ඉතින් අපි ඔන්න දැන් ආයෙත් පිටත් වුණා වරහනට යන්න. මෙතනදී මේ ටැප් එකක් තියෙන එක වතුර ටිකක් පීලා ගියා නම් හොඳයි කියලා හිතෙනවා. වතුර කොච්චර බිව්වොත් ඇති වෙන්න නැහැ ඉතින්. නරකත් ගස් ටික තියෙන විදිය පේනවා. ඔක්කොම ගස් උල්ලඟට දකද එක පැත්තකට ඇද වෙලා තියෙන්නේ. හැම ඔක්කොම වගේ ගස් එහෙමයි මෙන්න මේ පැත්තට ඇද වෙලා තියෙන්නේ. මේ ඉස්සරහා ගසුත් පේනවා ඇති එක පැත්තකට ඇද වෙලා තියෙන්නේ. මං හිතන්නේ හුලඟ නිසා. අපේ ආනන්ද අයියයි සම්පත් අයියයි තාම ආවේ නැහැ. අපි ගිහිල්ලා ඉතින් වැඩ ටිකක් තියෙනවා නේ ටික කරගන්න ඕනේ නිසා ඉක්වරට යන් කියලා දැන් ඉක්වරට යන්නේ. අතන කියන්න ඕනේ දළදා මාලිගාවේ දීවර නිලමෙතුමත් ඇවිල්ලා හිටියා. ඊළඟ දාලා දීවර නිලමෙතුමා ඉතින් ඇත්තරම සෑහෙන වටිනවා මේ එතන මේ දන්සලක් තියෙන එක. මොකද මේ පාද යාත්‍රාවේ හම්බෙන දිගම දුර එන්න තියෙන්නේ අද දවසේ. ඉතින් අද වගේ දවසක දන්සලක් තියෙන එක එතන සෑහෙන වටිනවා. ඉතින් මෙන්න මේ පැත්තට තමයි අපිට යන්න තියෙන්නේ. ලොකු ඕපන් ඒරියා එකක් තියෙන්නේ. පේනවාද? ඉතින් එහෙනම් යමු ඉස්සරහට. මෙන්න මේ පැත්ත.
ඉතින් ඇත්තටම දැන් ටිකක් දුර ආවා. මෙන්න අපි දැන් අර ඈතින් වෙනුණු එක පැත්තකට ඇද වෙලා වගේ කියලා මං කිව්වේ අන්න ඒ ගස් ළඟට ඇවිල්ලා තින්නේ. පේන හැටි වටේටම තින්නේ. ලාකොල පාටින් දළු දාපු ඒ ගස්වල ආතු. ඉතින් දැන් වෙලාව 12:45ට විතර ඇති. 12:45යි. ඉතින් අවුවේ හිරු රශ්මිය දැනෙනවා අඩුයි හුලං නිසා. ඉතින් මේ වෙලාවේ අපිට හුලං එක විදියක ආශිර්වාදයක් වෙලා තියෙනවා. ඇහෙනවා ඇති, පේනවා ඇති. හුලං මොන වගේද කියලා. ඉතින් මෙන්න මේ වගේ ගස් ඇද වෙලා තියෙන්නේ. ගස්වල හැටිද නැත්තම් මම නම් හිතන්නේ ගොඩක් වෙලාවට හුලඟ නිසා මේ සංසිද්ධිය වෙන්න ඇති කියලා. ඉතින් පේනවද? එහෙනම් ඉස්සරහට ගිහිල්ලා හම්බෙමු. දැන් ටිකක් මහන්සි. මොකද අපි මේ යන්නේ හරියටම සූර්යයා මුදුන් වෙලා තියෙන වෙලාවක. ඒක නිසා එහෙනම් තවට කියලාවකින් හම්බෙමු. ඉතින් අපි දැන් යන්නේ ටිකක් කැලේ සහිත පාරක. ඉතින් මේ වෙලාවට පොඩ්ඩක් ළඟින් යන්න. අනිත් එක තමයි පොඩි සද්දෙකුත් දාගෙන යන්න. අරෝහරා මේ පේනවා අලි වෙටි. ඉතින් යන්න තියෙන පාර තමයි මේ පේන ඇති. හරියගේ ලොකු පාරවල් නෑ, පොඩි අඩි පාරක් තමයි තියෙන්නේ. මෙන්න පේනවනේ යන්න තියෙන පාර. මෙන්න ඉතින් නඩයක් එනවා නම් නඩේ අය කැඩෙන්නේ නැතුව එක ළඟින්ම යන්න. අරෝහරා කටු පඳුරු අස්සෙන් තමයි පාර වැටිලා තියෙන්නේ. මේ හරිය කියන්නේ ගොඩක් අර වියලි කලාපයේ ශාක තියෙන්නේ. ඒක නිසා හැම ගහකම වගේ කටු නම් තියෙනවා අනිවාර්යෙන්. එතන යමු ඉස්සරහට මෙන්න මේ පාර දිගේ. අරෝහරා පේනදිනේ යන්න තියෙන විදිය ටිකට නැවිලා වගේ තමයි යන්න තියෙන්නේ. අරෝහරා පුළුවන් නම් ටිකක් දුර ගිහලා යමුද? ඉතින් මේ අපි ආවා දැන් අර ගම් තොට හරි මොකක් හරි එහෙම තැනක් තියෙන. අන්න එතෙන්ද මෙන්න බලන්න මෙතනත් අද රැයට සෑහෙන කට්ටියක් ඉන්නවා. මේ දුරංජනයලා මෙතෙන්ද තමයි ආවේ. එයාලත් මෙතන ඇති. ඉතින් අර ලොකු වැලි තලාවක් තියෙන. අතර මාර ලස්සනයි. අර පැත්තෙන් ගඟ ගලාගෙන යනවා. මේ මොන ගඟද අයියා? මැණික් ගඟනේ. ඉතින් මේ තමයි මැණික් ගඟ. ඔන්න ඇත්තට මරු මේ දැන් වෙලාව හැටියට පොඩ්ඩක් ගිල්ලා ඉන්න තිබ්බනම් හොඳයි. ඒත් අපි යන්න ඕනේ හරියට. ටික වෙලාවක් මෙතන ඉඳලා එහාට යන්න කියලා තමයි බැලුවේ. එහෙනම් ආය යනකොට හම්බෙමු. මේ තමයි ගම් තොට හරි එහෙම තැන මම මේ වීඩියෝ එකේ දාන්නම්. මෙතන හරියට මොකද්ද කියන තැන කියලා බලන්නකො. සෑහෙන පිරිසක් ඉන්නවා මෙතන. මේ හරිය වැක් එක තියලා පොඩ්ඩක් ඇවිදලා ආයෙමු. ඉතින් කොහොමද හැමෝටම? ඔන්න ඉතින් මම දැන් අපේ ගමනේ අද නවතින තැනට යනක මං ඉන්නේ.
අපි ටිකක් පරක් වුණා. මොකද අපි කට්ටියක් නෑව. ඊට පස්සෙත් එකක් එහෙම හදාගෙන බිව්වා. ඒක නිසා පොඩි වෙලාවක් පරක් වුණා. ඉතින් මේ පාරේ එන්න දෙන්නේ නෑ. හවස 3 පහ වුණාට පස්සේ මොකද ගොඩක් අවදානම්. ඉතින් හරි අවදානයෙන් යන්න ඕනේ. මොකද මේ පේනවනේ මේ මංකඩවල් හැම තැනම තියෙනවා. මොකද අපිට එහා පැත්තෙන් තමයි ගඟ ගලාගෙන යන්නේ. ඉතින් ඒකත් එක්ක කැලේ ඉන්න සත්තු හවස් වෙනකොට එනවා වතුර වන්න. ඒ නිසා ඉතින් ලොකු අවධානමක් තියෙනවා. එනට යන්න තියෙන පාර කොහොම පටු පාරක් යන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා හරි අවධානයෙන් යන්න ඕනේ ගමනක් මේක. ඇත්තටම වගේ මේ බැක්පැක්කත් එක්ක මේ මට එන්න අමාරුයි හිමීට. ඒක නිසා මම ටිකක් මනට ආවා. අනිත් කට්ටිය පස්සෙන් එනවා. යමු එන ඉස්සරහට එන්න මේ පාර දිගේ. වෙනදනේ ට්‍රැක්ටර් ගිහිල්ලා දෙපැත්තේ වලවල් හැරිලා තියෙන්නේ. ළඟ දිනම් මේ පාරේ වාහනයක් ගිහිල්ලා නැහැ වගේ. මොකද කාණුවේ දෙපැත්තම රොඩු බිල්ලලා තියෙන්නේ. ඔන්න ඕක තමයි දැන් තත්ත්වය. එහෙනම් අපි එමෙයිද ඉස්සරහට යමු. කතා කරනකොට තේරෙන්නේ නැති කොච්චර මහන්සියද කියලා. යමු එනම් අපි ඉස්සරහට. ඉතින් දැන් තව ටිකක් ආවා. එතකොට පොඩි විශේෂ දෙයක් දැක්කා. මෙන්න යාළුවෙකුගේ වාසටහන් තියෙනවා. කොයි අයර කාසිය? මෙන්න මෙතන කාසිය තිබ්බහම ඒ දෙකේ කාසිය තියෙනවා සයිස් එක. මේ දිගටම තියෙනවා. ඉතින් යාළුවෝ ඉන්නවා කියන්නේ. එහෙනම් ඉස්සරහට ගිහලාම තව නර්ෂේදයක් තිබුත් කියන්න. ඉතින් hello boys and girls කොහමද? ඔන්න දැන් තමයි ආවේ වරහනට 5:33 වෙලාව. දැන් ඉක්මනට ආවිලා ටෙන්ට් එක ගහගත්තා. හැමෝම පේනාදී මෙන්න මහේෂ් අයියත් ආව ගමන් ඇලුණා. අර කට්ටිය එතන ටෙන්ට් එක ගහනවා. තව එහා පැත්තේ එක්කෙනෙක් ටෙන්ට් එක ගහන්න ලෑස්ති වෙනවා. ඉතින් දැන් ඉක්මනට නාගන්න ඕනේ. මාර අමාරුයි අද නම් මාර ටයර්ඩ්. ආනන්දයයි සම්පත්තයයි ටිකක් පහු වුණා. දැන් යාලට කෝල් එකක් දාලා බලන්න ඕනේ. දැන් සිග්නල් තියෙනවා. මේ කොහොමද මොකද වෙන්නේ කියලා. ඉතින් ඉක්මනට දැන් ගිහිල්ලා පොඩ්ඩක් වතුර ටිකක් බහලා ඉන්න ඕනේ. වරහනට ආවා කොහොම හරි. ඉතින් එළිය දේවල් ටික පෙන්නන්න. දැන් ටිකක් ඉන්න ඕනේ මේ විදිහට. නාගන්නත් ඕනේ. ඉතින් එන රැය වෙලා හම්බෙමු. අද තමයි අපි මේ ගමනේ ඉන්න අන්තිම දවස. ඒක තමයි තියෙන විශේෂත්වය. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. නිකන් ට්‍රැක් එක පැනලා වගේ තියෙන්නේ. ඇඟේ අමාරුවට තියෙන. එහෙනම් ඉස්සරහට හම්බෙමු. ඉතින් මේ අද සෑහෙන දුරක් ආවනේ. ඒක හින්දා මගේ කකුල් දෙක චුට්ටක් මෙයා වෙලා තියෙන්නේ. අර කෙන්ඩා වල පොඩ්ඩක් රිදෙන ගතියක් වගේ තියෙනවා. ඒක නිසා මේ මම අපේ නඩේ ඉන්න ටිකක් විශේෂ හැකියාවක් තියෙන කෙනෙක්. එයාට කියලා කකුල් දෙකට සාත්තුවක් කරගන්න තමයි හදන්නේ. ඉතින් ඒක මම කියනකට වඩා ඔයාලා එයාගෙන්ම දැනගන්න මොකක්ද මේ කරන්නේ. ඉතින් තුෂාර අයියා ඉන්නවා. මෙන්නේ අයිබෝන් තුෂාර අයියා. ඉතින් අයියා ඔයා කියන්න ඔයා කොහොමද මේ දේවල් ඉගෙන ගත්තේ සහ ඔයා ගැන විස්තරයක්. ඔයා කවුද? මෙහෙමයි මම තුෂාර දිසානායක. මම නුවර. ඉතින් මම දැන් පාදයාත්‍රා යනවා. මේ මගේ 7 වෙනි පාදයාත්‍රාව. ඉතින් හැමදාම කරන දෙයක් තමයි මම එන කට්ටියට සාමාන්‍යයෙන් කකුල් කැක්කුමක් කොන්දේ කැක්කුමක් ආවොත් එහෙම මම යනර වෙදකම් කරනවා.
මේ වෙදකම කියන එක අපේ හෙළ වෙදකම. ඒ කියන්නේ බුද්ධ ශක්තිය පාවිච්චි කරලා අපි රාවණා පරපුරේ මිනිස්සු. හරිද? අපිට පුළුවන් ඕනෑම ලෙඩක් සුව කරන්න හැකියාව තියෙනවා. ඔව් අනිවාර්යයෙන්. ඉතින් ඒක උපයෝගී කරගෙන තමයි දැන් මේකට එන අපේ දමිළ සහෝදරයෝ, ඒ වගේම සිංහල මේ සියලුම දෙනා වෙනුවෙන් ඕනෑම වෙලාවක කතා කරොත් මෙන්න මේ වගේ කැක්කුමක් වේදනාවක් තියෙනවා කියලා ඒ වෙලාවේ මම මේ දවස් ටිකේම ඉන්නවා මේ කතරගම අවටම තමයි ඉන්නේ. ඉතින් ඕනම කෙනෙකුට ඒ වේදනාව සමනය කරලා ලෙඩේ නිට්ටාවට සුව කරලා දෙන්න හැකියාව තියෙනවා. දැනටමත් මම හිතන්නේ කීප කරලා ප්‍රතිඵල ගත්තා ඉන්න විශේෂයෙන් අපේ නඩේම ඉන්නවනේ. ඔව් ඔව්. අපේ නඩේ මහේෂ් අයියාගේ කකුල අමාරුවක් තිබ්බා. ඉතින් එයාම කිව්වා මේ සාත්තුව නොකරන්න අද මේ ගමන එන්න වෙන්නෙත් නැති වෙයි කියලා. ඉතින් අපි බලමු අයියා නම් ඒක කොහොමද කරන්නේ කියලා. කකුල් දෙක බිමනේ තියෙන්නේ. ඔව් right. ඔය යටිපතුල්ද මේ ටිකනේ. මේ ටික. අන්න ඉතින් ඒ විදිහට තමයි ඒක වෙන්නේ. ඇත්තරම මමත් දැනුවත්ව ඉතින් මොකද මමත් ඊයේ මේ නඩේ හිටියේ සෑහෙන දෙනෙක්ට මේ උපකාරය කරා මේ අයියා. ඉතින් ඇත්තරම ඒකට රෙස්පෙක්ට් කරන්න ඕනේ. thank you. ඉතින් දිගටම මේ වගේ දේවල් කරන්න. ඒ විතරක් නෙවෙයි අයියාගේ YouTube channel එකක් තියෙනවා. ඒකත් කියන්න. මගේ තියෙනවා මේ මොනවා යම් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. විශේෂයෙන් අපි පාදයාත්‍රා සම්බන්ධිනුත් ඒ වගේම වෙදකම් සම්බන්ධිනුත් බලන්න පුළුවන්. තුෂාරිසා බ්ලොග් කියලා තියෙනවා. සර්ච් කරලා ඒකේ තියෙනවා සියලුම වීඩියෝ අපේ චතුරු මල්ලි. ඉතින් අපිත් එක්ක ඉන්න හැමදාම ඉන්න සහෝදරයෙක්. ඉතින් මේ පාර අපිත් එක්ක එකතු වෙලා පාදයාත්‍රාවේ යන්න ආවා. ඉතින් ගොඩක් වටිනවා. ඉතින් හොඳ ගමනක දැන් අද අපි ඉන්නේ වරහන. ඉතින් හෙට දවසේදී අපි කතරගම පුදුමීමට යන්න බලාපොරොත්තු වෙනවා. සියලුම දෙනාට කතරගම දෙහි හමුදුනේ පීඨ ආරක්ෂා ලැබේවා. ඉතින් ඒ ආශිර්වාදයත් එක්කම අපි කතරගමින් මේ අපි ආපු දවස් 4ක් තිස්සේ දැන් එන මේ ගමන අවසන් කරමු. ඉතින් මම අනිවාර්යෙන් මේ අයියගේ channel එක mention කරලා තියන්නම්. ඒ පැත්තටත් ගිහිල්ලා subscribe කරගෙන යන්න. ඉතින් එහෙනම් හැම අද දවස මෙතනින් ඉවර වෙනවා. හෙට දවසක් තියෙනවා. ඉතින් එහෙනම් හැමෝටම good night. ජයවා පරිස්සමෙන් ඉන්න. ඉතින් good morning හැමෝටම. ඔන්න අපි ආවා දැන් උදේම ඇරලා කාලා බීලා මේ වාදන ටික හොදන්න කියලා පල්ලෙහාට අපි දැන් යන්න කියලා තමයි හදන්නේ.
ආපහු යන්න. ඉතින් අද අපේ අන්තිම දවස. මෙහෙමම යනවා අද ගෙදර. ඉතින් මේක හොදන ගමන් ඉන්නේ. ඉතින් මෙතන ඉන්නවා මාළු. මොකද ඒකේ පෙතියද? පෙතියෝ කියලා තමයි කියේ. පේන ඇති සමහර විට ඔයාලට. බාහිර ගොඩක් ඉන්නවා. වර්ණස්සනයි. අර මේ වගේ තැන්වල ඉතින් කොහොමද කැලෑවල්නේ. ඒක නිසා මාළු එහෙම සෑහෙන්න ඉන්නවා. අන්න අර ටික එහෙම සෑහෙන ලොකුම ඉන්නේ. ගන්නකො. මේ කුඩු එකක් තියෙන බෑ. ගන්නකො. මෙහෙම මොන හරි කන්න දැම්මම ළඟටම එනවා. ඉතින් අද අපි කොහොම හරි කතරගම කිරිවිහෙරට යනවා. මේ අනිත් දෙන්නත් එනවා කිව්වා. යාලා කිව්වා යාලා එනකන් ඉන්න ඕනේ නැහැ. අපි යන්න එහෙ ඉන්න කියලා ගිහිල්ලා. මොකද නැත්තම් අර උදේම අවසර අඩු වෙලාවේ පුළුවන් තරක් දුරක් ඇද ගන්න එක ලේසි. ඒක නිසා පේන ඇති මේ යන්නේ මැණික් ගඟ. අන්න අර හරියෙන් අපි නෑවා. මෙන්න මේ විදිහට ගලාගෙන යනවා. ඇත්තරම මේ දවස් ටිකේ හොඳටම නාගත්තේ ඊයේ. මොකද වතුර මාර පිරිසිදුයි. කොච්චර බහලා හිටියත් මේ ඇති වෙන්න ගලාගෙන යන වතුර අනික මරු. මේ මාළුන්ගේ මේකක් තියෙනවා. අපි ටිකක් අර කකුල් දාගෙන හිටියා. මේ මාළු අර කකුල් වලට කොටන්නේ නැහැ. කොටයි කියලා මේවා කරගෙන හිටියා. කෙටුවේ නැහැ. මේ ඉතින් මාර ලස්සනයි. ඊයේ මේ හරියට වලහෙක් ආවා කිව්වා රෑ. ඉතින් වතුර බොන්න එනවා ඇති. ඉතින් කොහොමත් ඒ සත්තු මොකද මේ අපේ තැනක් නෙවෙයි. යාළගේ තැනක්. ඔහොම තමයි ඉතින්. දෙකටක් ගිහින් යනවා කියන්නේ. කොටිත් යනවා කියලා කිව්වා. ඊට කලින් සැරේ කියන්නේ ගියා අවුරුද්දේ කොටි ආවා කිව්වා. අන්න අර හරියට කොටියෙක්. ඉතින් රිලවුත් ඉන්නවා. අම්මට හරි. ඔය ටික තමයි කියන්න තියෙන්නේ අද උදේ ගැන. ඉතින් එහෙනම් ඉස්සරහට ගිහලා හම්බෙමු. මේ දින්න අර පාලම. ඒ පාලම දිගේ දැන් කට්ටිය යනවා කතරගම යන්න. එහෙනම් අපිත් තව ටික කියන්න පිටත් වෙනවා. යන්න පිටත් වෙලා ටික දුරක් ගිහලා ඔයාලට ආය අප්ඩේට් එකක් දෙන්න. ඉතින් මේ අපි ආවා. එතකොට තව විශේෂ දෙයක් දැක්කා. ඌරෙක් හම්බුණා. නේද? මේ මුගේ මොකක් හරි එහෙමත් නැහැ. මොකද දෙසින්දු හොර වෙලා ඔය පාගේ ඒ දෙන්නේ. ඒක හම්බුනේ. අපි අතේ මේ වෙලාව හට් එක ගානේ කල්ලෝනේ බත් තමයි ඉල්ලන්නේ. බත්තිය? ඔය කොත්මීත් කන හොඳට බෙරි වෙලා වගේ තිබ්බොත් කනවා. මුඩ හොඳට අර හෙඩන් එන්න කෑම දිනන. වාජලි එක දැම්මම උඩට මොන සෞඛ්‍යද කියලා අහනවනේ. හරි. පාගල ඉන්න බෑ. ෆොටෝ එකක් ගන්න. ෆොටෝ එකක්. මොන වාජලි ඒ මූ මෙතනින් දිනවා. එපා. හරි. අපි ගිවල් කැලුම් කියලා කියන්නේ. තෝර දන්නවා. යූටි එක මොන? ඔව්. යාගේ කාඩ් තුන්දේ බ්ලොක් එකක් කියන්නද ඒකට. අන්තිමට බූස්ට් එකේ අමිත් කාඩ්. මේ කනමු. අල් කොට්ටි දෙක. ඔය නම්බර එක තියෙනවා එයාලගේ. කැලුම් නම්බර. අම්මට දිරිය. අපේ යාළුවේ. අයියේ. දැක්කද? අම්මට දිරිය රැවසෙනවා. අපිට ගාගෙන කන්න බලවා ඒක නෙවෙයි කියන්නේ. බලාවලක අපිට කන්න දෙන්න ඕනේ. හරි. මේ මාරයි මේ මාර විදියට හීලා වෙලා ඉන්නේ. කැලේට යනවද නැහැ? කැලේ ටික තොග යප්පා. අල්ල කොහොමද අල්ලන්නේ? ඒ අල්ලන්න එපා. බොයිද? අම්මට දිරි. ඒ අන්නන්න කොත්තු මේකද? ඌ අමිරු පාස් ඉන්නවද? ඔමින් ගෑස් එකක් දෙපැත්තට වගේ නේ තියෙන්නේ. යන්න දෙන්න. ඔය පැටියෙක්ද? කලබල එක. එන්න. ඒ ඩගල අරන්කෝ. අම්මඩු.
තාම ඉන්න. ඒ කියන්නේ ගොඩක් දුර ඉඳන් ඇවිල්ලා තියෙන්නේ. අර ඉඳන් අරන් ඇවිල්ලා තින්නේ. කවුද අරන් ඇවිල්ලා තියෙන්නේ? එහෙම ඇවිල්ලා? ඔව්. පව් වැඩි. දැන් ඒ කියන්නේ අතරමං වෙලා වගේ ඇත්තේ මම හිතන්නේ. අතරමං වෙලා ඉන්නේ. මේකයි ප්‍රශ්නේ. සෙට් එක උගේ සෙට් එක ඉහේ තියෙන මුල අරගෙන මුල් දෙන්න කරලා තුන. ඌ පැටියානේ. පැටියෙක් ලෝකේ තාම. ඒ හල්ලුවනේ කොහොමද? මාවල්ලා ඉන්නේ ඊට පස්සේ. දැන් ඔයාගේ බස් එකේ ගියා. ඕක තමයි ඌරගේ කතාව. අපි යමු අයපල්ලට එනවා. ඉතින් ඔන්න අපි දැන් යන්න පිටත් වුණා. මේ වරහයටත් සමු දීලා අද අපි කෙලින්ම යනවා කතරගම දේවාලයට සහ කිරිවෙහෙරට. ඉතින් ওই තැන් දෙකට තමයි අද අපි යන්නේ සහ ඒ තැන් දෙකට ගිහිල්ලා අපි අපේ ගමන අවසන් කරනවා. ඉතින් ඇත්තරම ලස්සන දවස් ටිකක් කියන්න දේවල් ගොඩක් තියෙනවා ගමනේ අවසානයේට ඒවා ටික කියන්න. මොකද දෙන්න තියෙන පොඩි මේ අර මොනවද ඒවට කියන්නේ මේ දෙන්න තියෙන පොඩි මේ අවවාද ටිකක් සහ මේ නොකළ යුතු දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒවා ටික මම ගමනේ අවසානයේට කියන්නම්. මෙන්න මෙතන දැන් හිටපු ගොඩක් අය ගිහිල්ලා තින්නේ. මේ තව කිහිප දෙනෙක් විතරයි ඉන්නේ. මේ අර පැත්තේ එහෙම තියේ පිරීලා හිටියා. මෙතනත් එහෙමයි. ඉතින් අද ඔන්න ඔය වගේ දැන් මේ වෙනකොට දැන් 7ට විතර 7යි වෙලාව. ඉතින් මේ වෙනකොට ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි දවස් 4ක් අපි හිටියා. සුන්දර දවස් 4ක් ටිකක් අර ඇඩ්වෙන්චර් දවස් ටිකක් වුණාට සහ දුෂ්කර වුණාට මේ දේවල් බලන්න වෙන්නේ නැහැ. මෙහෙම ආවේ නැත්තම්. ඉඳලා මේ හරියට මේ මැණික් ගඟ තමයි ගලාගෙන යන්නේ. මේ දර්ශනය බලන්න පුළුවන් නේ අවුරුද්දකට එකපාරක් විතරයි. ඉතින් ඒක තමයි තියෙන විශේෂත්වය. ඉතින් එහෙනම් අපි යමු ඉස්සරහට එන්න මේ පාර දිගේ කතරගම හොයාගෙන. අමුතු ලස්සන මලක් හම්බ වුණා. සෝරි. මේ බලන්න. මේකේ සමහර මල් වල මේ තීරුව තියෙනවා. ඒක කහ පාටයි සමහර ඒවා වගේ රතු පාටයි පේන ඇති. ගඳක් සුවඳක් නම් දැනෙන්නේ නැහැ. නෑ. අමුතු මේකක් තියෙනවා. මේ කහ පාට එකේ ගඳ සුවඳ නැහැ. ඒ කියන්නේ ඒක පරණ එකක් වෙන්නේ නැති. මේක වෙන්නේ නැති අලුත් එක. හරි අමුතු මේකක් තියෙන්නේ. ලස්සනවා. දැන් අපේ කට්ටිය එතන ෆොටෝ ගහනවා පේන ඇති. එන්න. එහෙනම් ඉස්සරහට යමු. මෙතන යාළුවන්ගේ වතුරු තියෙනවා. ඒ මොකද්ද බම්බ ගහලා තියෙන්නේ මේ? මොකද ගහලා තියෙන්නේ? මේ බලන්න. මේ අලි කුණු කනවා වගේ. ඔව් පල්ලිය. අර ගන්න බලන්න. හරි. මේ අලි කුණු කනවා වගේ මේ වගේ පොලිතින් තියෙනවා. කොහෙන්ද දන්නේ නැහැ කුණු කන්නේ. කුණු කන අලි. අපි යමු ඉස්සරහට. ඉතින් මේ අපිට කෙනෙක් හම්බුණා. එයා ඉතින් පොඩි දැනගන්න තියෙනවා. මේ අපි අහලා දැනගමු. අපිට හම්බුණා සාමි කෙනෙක්. අයිබෝන් වණකම්. මේ යාත්‍රා කියන්නේ යාත්‍රා පටන් ගන්නේ මුලින්ම මේ සෙල්වචන්නදී යාපනයේ සෙල්වචන්නදී මුරුගන් කෝවිල තමයි පූජා කරලා මේ පාර වෙලා අපි මේක නිකන් ගේන්නේ මේක වේල්ල ගේන්නේ මොකක් හරි අපි ඒකෙන් පාර වෙලා තමයි එන්නේ. ඒකත් එක්ක තව මේකට කියන්නේ තව මේ කට්ටියක් ගේනවා මේ ඔළුවෙන් තියලා මේ පොල් ගෙඩියයි සල්ලි ඒකට අවුරුදු ගාණක් එක් කරලා ඒක පාර වෙලා ගේන්නේ. ඒකට කියන්නේ ඉරිමුඩි කියලා. ඉරිමුඩි ඔළුවෙන් තියලා තමයි ගේන්නේ. ඒක බැඳලා ගේන්නේ. මේ රෙදි වලින් බැඳලා කහ පාට රෙදි වලින් ඔව් ඔළුව තියලා කහ පාට රෙදි වලින් බඳින්න ඕනේ. බැඳලා ගේනවා. ඊට වඩා
තව ටිකක් ගේනවා සල්ලි ටිකක් එකතු කරලා ඒකත් මේ පොඩි සුරුක්කු පයි කියලා එකක් තියෙනවා. අර ප්ලාස්ටික් එකෙන් මෙතන මෙහෙම අදිනවා. ඒකෙන් තමයි තියෙන්නේ. එහෙම ගේනවා. ඒ ගේන එක පස්සේ අපි මේක එන්නලා ඒ බාර වලන එන්නේ. ඒක අනිවාර්යෙන් අපේ කතරගම දෙයියෝ මුරුගන් ඒක ඉටු කරනවා කියලා මේකක් තියෙනවා අපිට. ඒ මේකෙන් තමයි එන්නේ. මේක අර මේ සිල්වර් චන්නදී ඉඳලා එනවා නම් දවස් 60ක් යනවා මේ යන්න. දවස් 60ක්. දවස් 60ක්. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ මාස ගණනක් ඉස්සර මාස දෙකකින් ඉස්සර ඒ ගමන පටන් ගන්නවා. පටන් අරගෙන මේම ඉතින් මේ අපි යනකොට හදිස්සියම පොඩි කතාවක් ආවා හරිද? මේ අපේ මේ දවස්වල අක්කා කිව්වට අම්මා වගේ තමයි. මම ඉතින් අර අක්කා කියලා තමයි කියන්නේ. මේ මට හැමතිස්සෙම පොඩි එකා කියලා කියනවා. මේ ඒ කියන්නේ අපේ සෙට් එකේ කොහොමත් බාලම මම හිතුවේ නිකන් විහිළුවට එන්නේ නැති කියන්නේ කියලා. ඊට පස්සේ ඊයේ කොහොම හරි ඊයේ රෑ අක්කගේ විස්තර ටිකක් ඇහුවා. ඉතින් එතකොට අක්කට ඉන්න ඒ කියන්නේ පොඩිම ළමයාගේ වයසත් මට වඩා අවුරුදු 2ක් වැඩිව. ඉතින් එහෙම බැලුවොත් අක්කගේ ළමෙක් වගේ තමයි ඇත්ත කතාව. ඒක නිසා වෙන්නේ නැති මට පොඩි එකා කියන්න මං හිතුවා ඉස්සල්ලා විහිළුවට කියලා. මේ බැලින්න ඇත්ත කතාව. ඉතින් ඇත්තටම මේ අක්කා කිව්වට මෙයාගේ ළමෙක් වගේ තමයි මම. ළමෙක් වගේ කියන්නේ ළමයෙකුටත් වඩා බාලයි. කොහොම හරි කියන්න ඕනේ. ඉතින් මේ දවස් ටිකේ අපිට කෑම බීම ඔක්කොම උයලා දුන්නේ මේ අක්කයි අපේ සුදු අයියයි. ඉතින් ඒක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. එදිනට ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. බොහොම ස්තුතියි අක්කේ. මේ දවස්වල අපිට කෑමෙන් බීමෙන් අඩුවක් නම් තිබ්බේ නැහැ. සතුටින් මේ ගමන වන්දනා කරලා භක්තියෙන්ම මේ ගමන විනෝද ගමනක් කියලා විතරක් අපි හිතුවේ නෑ. අපි භක්තියෙන් ගමනක් යන ගමනක් මේක. හරිම සතුටින් හරිම සතුටින් කිසි කරදරයක් නැතුව මේගොල්ලොන්ටත් මං ගියවරත් ගිය නිසා මග පෙන්වීම් කීපයක් කිව්වා. මේගොල්ලෝ ඒවා අහලා ඒගොල්ලොත් ඒ විදිහටම පිළිපැද්දා. තරුණ ළමයින්ට මේවා ඇත්තටම හරි වටිනවා. හැමතිස්සෙම තමුන් මොනවද කරන්නේ කොහෙද යන්නේ කියන එක ඔළුවේ තියාගන්න ඕන. අපි කොතන ගියත් ඒ පරිසරයට අනුව හැඩගැහිලා ජීවත් වෙන්න ඕන අපි. ඒක තමයි ඇත්තටම ජීවිතේට එක වතාවක් හෝ මේ ඕනම කෙනෙක් මේ ගමන ගියොත් හොඳයි කියලා තමයි මගේ නම් අදහස. ඒ කියන්නේ පරිසර සුන්දරත්වය විඳින්න මෙහෙම එකක් අපිට කවදාවත් ලැබිලා නැහැ. අපි වෙන කොහේ ගියත් මෙහෙම අපේ ලංකාව මාර සුන්දරයි. මේ වගේ තැනක අපිට යන්න ලැබෙන්නේ මේවා අවුරුද්දකට වතාවක් හින්දු චාරිත්‍ර අනුව කාලත්‍රයක් තිස්සේ ඒගොල්ලෝ පවත්වාගෙන ආපු ගමනක් තමයි අපිත් එකතු වෙලා මේ යන්නේ. අපිට මේ වනජීවිකයේ අවසර මතයි මේක ලැබෙන්නේ. හරීම දුෂ්කර ගමනක්. ඒ වුණාට ඒකේ සුන්දරත්වය කියලා අපිට නිම කරන්න බෑ. ඉතින් බොහොම ස්තුතියි. ඔව් ඉතින් ඒ දේ අනිවාර්යෙන් කියන්න ඕනේ වුණාමට. ඒක නිසා තමයි ඒක මතක් වුණ වෙලාවේ ඒක වීඩියෝ එකක් ගත්තේ. ඉතින් ආයෙ වරක් කියනවා බොහොම ස්තුතියි ඒ අපිට කරපු උදව්වට. ඉතින් ඇත්තටම මේ මම අක්කා කියලා කියන්න හේතුවත් මේ වයස හොයන්න බෑ. මම හිතුවේ එමය කියලා. ඇත්තටම මම හිතුවේ අවුරුදු 35 40 වගේ අතර ඇත්තේ කියලා. ඉතින් කොහොම හරි මේ දවස් ටිකේ අපිව හොඳට බලාගත්තා. ඒ කියන්නේ හැම වෙලාවෙම කියනවා එක දේවල් මෙහෙම කරන්න කියලා. ඉතින් ඒ අපිට තියෙන ලෙන්ගතුකමට තමයි කියන්නේ. ඉතින් ඒ දේවලුත් එක ලස්සන දවස් ටිකක් ගෙවන්න පුළුවන් වුණා මේ දවස් ටිකේ. යාළුවෝ ගොඩක් හම්බුණා. ඉතින් යාළුවත් එක්ක ඉස්සරහටත් මේ වගේ ලස්සන ගමන් යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඉස්සරහටත් බලමු මේ වගේ ලස්සන ගමන් ටිකක් යාළුවත් එක්ක යන්න. බලන්න මෙන්න මේ පාර තමයි අපිට යන්න තියෙන්නේ. අලුතෙන්ම සුද්ධ කරලා අපිට යන්න. පළවෙනි දවසේ එන්න ඕනේ. එහෙම තමයි ඉතින්. දැන් වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ හැ. ඉස්සරහට ගිහලා හම්බෙමු. ඉතින් අපි දැන් එනකොට එක තැනකදී නතර වෙලා වීර කැඩුවා. ඉතින් මෙන්න මේ තියෙන්නේ වීර. පේන ඇති රතු පාට ගෙඩි. ඔන්න ඔය තියෙන්නේ. ඔය තමයි වීර. ඉතින් මේ ගමන යනකොට වීර ගෙඩියක පළු ගෙඩියක රස බැලුවේ නැත්තම් වැඩකුත් නැහැ. ඉතින් මේ ගමනේම කොටස් තමයි ඉතින් මේවා. යනකොට පොඩි බඩගින්නක් නිවා ගන්න. ඉතින් වීර ගෙඩියක පළු ගෙඩියක රස බල යන එක හොඳයි. අතන මාර ලස්සනයි මේ
වීර ගස් තියෙනවා රතු පාටට බර වෙලා. ඉතින් මේ ගමන යන අයට ආශිර්වාදයක් වගේ තමයි වීර ගස් පළු ගස් කියන්නේ. ඉතින් එහෙනම් වීර ගෙඩියක රස බලවල අපි යමු අපේ ගමනේ අවසානයට. එන්න මේ පාර දිගේ. ඉතින් මම දැන් කටගමු එක්සිට් එකෙන් එළියට ආවා. ඇවිල්ලා තියෙන කෙනෙක් නම් මේ බෝඩ් එක දන්නවා ඇති. මේ බෝඩ් එකේ තියෙන්නේ කොටි පාරාදීසයට පිළිගනිමු කියලා. අපි අර පැත්තෙන් ආව නිසා ඉතින් මෙතන තමයි එක්සිට් එක එන්නේ අපේ. මෙතන දන්සලක් තියෙනවා. කටගමු දන්සල ඔයාලා ගොඩක් අය දන්නවා ඇති. ඉතින් මේ දන්සල පටන් ගන්නවා කිව්වේ 10:00ට. තාම වෙලාව 9:46යි. ඉතින් මෙයාලා අපේ කට්ටිය මොනවා කරයිද දන්නේ නැහැ. විනාඩි එහෙමනොත් 45ක් තව ඉන්න යනවා දන්සල පටන් ගන්නකම්. තව පොඩ්ඩක් එහෙම වෙයි වෙලාව. ඉතින් එතකන් ඉන්නවද නැද්ද කියලා එක දන්නේ නැහැ. බලමු. එහෙනම් ඉතින් මේකෙන් කැම ටිකක් කාලම යන්න කියලා තමයි බැලුවේ. මෙන්න මේ තියෙන්නේ. ඒ දන්සල තාම ඕපන් කරලා නැහැ. ඉතින් මෙතන මෙඩිකල් සෙන්ටර් එකක් තියෙනවා. මේ තමයි කටගමු එක්සිට් එක. ඉතින් ඔයාලා යාල වනෝද්‍යානය හරහා ආවහම කුමන යාල කියන වනෝද්‍යානයද හරහා ආවහම මෙතනින් තමයි එළියට එන්නේ. ඉතින් මොකක්ද ඒ? සිතුල්පව් පාර. සිතුල්පව් පාර. මට වඩා ඇත්තටම මේ මහේෂ් අයියා මේ පැත්ත ගැන දන්නවා. ඉතින් එයාගෙන් තමයි ගොඩක් තොරතුරු අහගෙන ආවේ. එහෙනම් ඉස්සරහට හම්බ වෙමු. මෙතනින් කාලා මම ආයේ ලොකුවට ගොඩක් ඔයාලට පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද තව චිප් එකේ විනාඩි 10යි වීඩියෝ කරන්න පුළුවන්. ඒක නිසා ඉතින් එහෙනම් ඉස්සරහට ගිහිල්ලා හම්බ වෙමු. මග මොකක් හරි ආය කියන්න විශේෂ දෙයක් තිබ්බොත් අනිවාර්යෙන් කියන්න. ඉතින් ඔන්න සෑහෙන වෙලාවකට පස්සේ තමයි ආය වීඩියෝ එකක් ගත්තේ. අපි දැන් කැලෙන් එළියට ආවා. පේන නැතිනේ. ඔයාලට පාර දැක්කම තේරුම් ගන්න පුළුවන් නේ කැලෙන් එළියට ආවා කියලා. ඉතින් දැන් වෙලාව 4යි කාලයි. අපිට තව බොහොම පොඩි කිලෝමීටර් ප්‍රමාණයක් තමයි යන්න තියෙන්නේ. කතරගමට. ඉතින් ඇත්තටම සුන්දර ගමනක් අවසන් කරලා තමයි ආවේ. ඇත්තටම එනකොට දන්සල් කිහිපයක් තිබ්බා. ඇත්තටම සෑහෙන හොඳයි මහන්සියනි වෙන්න. මාරු ඇත්තටම ඒක. මේ බීම දන්සලක් තිබ්බා. මම බීම කෝප්ප 3ක් බිව්වා. අයිස්ක්‍රීම් දන්සලක් තිබ්බා. එකෙන් අයිස්ක්‍රීම් 2ක් කෑවා. මොකද අර තියෙන මහන්සියට සහ වතුර තිබ්බහට ඒක ඇත්තටම හොඳයි. ඉතින් මෙන්න මේ පැත්තට තමයි යන්න තියෙන්නේ. ඉස්සරහට දිගටම පාර තියෙන්නේ. ඔන්න ඔය තියෙන්නේ යන්න තියෙන පැත්ත. පිටිපස්සෙන් අපේ කට්ටිය එනවා. යමු ඉස්සරහට කතරගමට. ඉතින් ඔන්න අපි ආවා දැන් කතරගමට. එන්න එතන පල්ලෙහා කට්ටිය නානවා. අර අපි තාම මේ ඇතුළට ගියේ නැහැ. අපි අනිත් කට්ටිය එනකන් ඉන්නේ. පේනවද? අපිට ඕන නම් මෙතනින් නා ගන්නත් පුළුවන්. අපි අර දන්න අය කෙනෙක්ගේ බෝඩිමක් තියනවා කිව්වා. ඉතින් එතනින් නා ගන්න තමයි අපි හිතුවේ. ඊට පස්සේ රෑ 10ට බස් එක තියෙන්නේ. එතන ඉඳලා මොන හරි කාලා බීලා රෑ 10 වෙනකොට අපි බස් එකේ ආපහු යනවා. කුරුණෑගල බස් එක ඒක නුවර හරහා තමයි යන්නේ. ඉතින් ඒක නිසා රෑ 10ට මෙහෙම පිටත් වෙනවා. ඉතින් අතුලට යන්න ඕනේ. ගිහිල්ලා ඉතින් විස්තර ටික කියන්න. ඉතින් කොහොමද හැමෝටම මම හිතනවා මාව ඇහෙ නැති කියලා. ගොඩක් හයියෙන් කතා කරන්න විදිහක් නැහැ. ඉතින් මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ කතරගම දේවාල පුදබිමට. ඉතින් පේන නැති වටපිටාව. ඉතින් මෙතනත් එක්ක බැඳිච්ච ලස්සන කතාවක් තියෙනවා. ඉතින් ඒ කතාව තමයි මම දැන් කියන්න යන්නේ. ඉතින් ඔයාලා හැමෝම අහලා තියෙන දුටුගැමුණු රජතුමා යුද්ධයක් කරා කියලා. ඉතින් ඒ යුද්ධය ඒ කරන සමයේ ඒ කාලෙදී කතරගම දෙවියෝ හිටියා කියන්නේ වැඩිහිටි කන්දේ. ඉතින් ඒ වෙලාවේදී වැඩිහිටි කන්දේ ඉඳන් කතරගම දෙවියෝ ආශිර්වාද කරා කියනවා දුටුගැමුණු රජතුමාට යුද්ධය දිනන්න. ඉතින්
ඊට පස්සේ යුද්ධය දිනුවට පස්සේ ඇවිල්ලා ආපහු දුටුගැමුණු රජතුමා වැඩිහිටි කන්දේ ඉඳන් ඊතලයක් විද්දා කියනවා. ඉතින් ඒ ඊතලයේ වැටෙන තැන තමයි මේ දේවාලය හැදුවා කියලා කියන්නේ. ඉතින් ගොඩක් ඓතිහාසික වටිනාකමක් තියෙන තැනක් තමයි මෙන්න මේ. ඉතින් කොහොමද හැමෝටම ඔන්න අද අපි කතරගම සහ කිරිවෙහෙර වැඳ පුදාගෙන දැන් ආවා අද රෑ ඉන්න තැනට. ඉතින් සම්පත් අයියාගේ ඥාති කෙනෙකුගේ ගෙස්ට් එකක තමයි අද ඉන්නේ. ඉතින් සම්පත් අයියා නීති එතකොට මහේෂ් අයියා ඉස්සරහා ඉන්න. එන්න එතකොට මේ අයියාගේ තමයි මේ ගෙස්ට් එක. අද අපි රෑට ඉන්නේ මේකේ. දැන් රෑටත් කෑවා. මම අද රෑ 10 බස් එකේ නුවර යන්නේ කියලා හිටියේ නුවරට. ඒත් ඒක අද ෂුවර් නැල්ලු බස් එක. ඒක නිසා මන් තීරණය කරා හෙට උදේ 6:00ට බස් එකක් තියෙනවා ඒක යන්න. ඉතින් හෙට උදේම නැගිටලා ඒ බස් එකේ මම නුවර යනවා. ඉතින් අද රෑ මම මෙහෙ ඉන්නවා. ඉඳලා තමයි යන්නේ. ඉතින් කියන්න දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි ඇත්තටම මේ දවස් ටිකේ ජීවිතේ ගොඩක් අත්දැකීම් ගත්තා. අමතක නොවන ගමනක් අනිවාර්යෙන් ඒ විතරක් නෙවෙයි සංචාරකයෙක් විදිහට ජීවිතේට එකපාරක් හරි මේ ගමන එන්න ඕනේ. ඉතින් ඇවිල්ලාම බලන්න ඕනේ ඒක මොන වගේ ගමනක්ද කියලා. මාර ලස්සනයි. සමහර තැන් තියෙනවා සෑහෙන අමාරුයි. අපි කලබු ක්‍රොස් කරා. ඉතින් ඒ වගේම වැලි ආරවල් ඒ වගේ දේවල් මේවා කරා. ඉතින් ජීවිතේට මීට කලින් අරගෙන නැති විදිහ අත්දැකීම් ගොඩක් එකතු කරගත්තා. ඉතින් ඒක නිසා සතුටුයි. ආයපාරක් එනවා නම් කොහොමද එන්න ඕනේ කියලාත් මේවා කරගත්තා. ඉතින් ඔයාලා එනවා නම් අනිවාර්යෙන් බඩු අරගෙන පුළුවන් තරම් අඩුවෙන් අරන් එන්න. ඒක ඔයාලට ලේසි. සාමාන්‍ය ඇඳගෙන යන ඇඳුම සහ තව එක ඇඳුමක් වගේ වැඩියෙන් ගේන්න ඒ හොඳටම ඇති. මොකද මම ඒ වැරද්ද කරලා වේනස් බෑග් එකේ ඔක්කොම අයින් කරලා එන්න පත බෑග් එකක් තියෙනවා වගේ. ඒක නිසා මොකද නැත්තම් යන්න අමාරුයි. මොකද අපි මේ දවස් ටිකට කිලෝමීටර් 100ක් විතර ගියාද? 100ට වඩා ගියා. සාන 125ක් විතර ගියානේ. ඒ වගේ දුරක් ගියා. ඉතින් ඒ වගේ දුරක් යන්න තියෙනවා දවස් 3කින් 4කින්. එතකොට ඒක ලේසි වැඩක් නෙවෙයි. කකුල් එහෙම හොඳටම යනවා. මගේ තයාම කොන්ද රිදෙනවා. ඉතින් පොඩ්ඩක් අර නාගෙන ෆ්‍රෙෂ් වුණාට පස්සේ අඩුයි. ඒ දේවල් ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් අර මේ ගමනේදී ගොඩක් ඇත්තටම සිංහල දෙමළ කියලා හැම මිනිස්සු අර ભેදයක් තිබ්බේ නැහැ. හැමෝම එකිනෙකාට උදව් කරගන්නවා. එතකොට කෑම කන එකේ ඉඳලා දැන් අපිට කෑම ටිකක් නැති වුණොත් අනිවාර්යෙන් එයාලා ගොඩක් වෙලාවට දෙනවා. ඒ වගේ දේවල් තියෙන ඇත්තටම අර සහජීවනය කියන එක හොඳටම බලා ගන්න පුළුවන් දෙයක් තමයි මේ ගමන. ඉතින් ඔයාලත් එන්න අනිවාර්යෙන් ජීවිතේට එකපාරක් හරි මේ අත්දැකීම ගන්න. ලස්සන වීඩියෝ ටිකක් අනිවාර්යෙන් බලන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ දේවල් එක්ක ලස්සන කොහොම හරි කියන්න තියෙන්නේ අන්තිමට ලස්සන දවස් 4-5ක් ගෙවුවා. ඉතින් ජීවිතේ අමතක නොවන දවස් ටිකක් ගෙවුවා. ඇත්තටම සතුටුයි මේ ගමන එන්න ලැබුණ එකට. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඔයාලගේ මොනවා හරි ගැටලු තියෙනවා නම් මොනවා හරි දැනගන්න ඕන දේවල් තියෙනවා නම් මේ පාදයාත්‍රාව ගැන සහ මේකට මේ එන්න කියන්නේ සහභාගී වෙන්නේ කොහොමද? මේ දින වකවානු දැනගන්න ඕන. අනිවාර්යෙන් මැසේජ් එකක් දාලා තියන්න මට ප්‍රයිවට් හරි එහෙම නැත්නම් කමෙන්ට් එකක් හරි දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරන්නම් ඒකට. ඉතින් ඒ විතරක් නෙවෙයි වීඩියෝගේ අඩුපාඩු ඇති සමහර තොරතුරු මම කියන්නේ නැතුව ඇති. ඒවා මිස් වෙන්න තියෙන. ඒ දේවලුත් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ජය වේවා.